බටලන්ත කොමිසම් සභා වාර්තාවේ අනාගතය මොන වගේ වෙයිද? බටලන්ත කොමිසම් සභා වාර්තාව පාවිච්චි කළා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරයි. මේ කියන කාරණය කොහොමද වෙන්නේ? මොකක්ද අවසාන කියන කාරණය නිශ්චිතවම තීරණය වෙන්නේ දේශපාලන වශයෙන් වර්තමාන ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තිබෙන ගනුදෙනුවේ ස්වභාවය අනුව. දේශපාලනය හරියටම නිවැරදිව කියවගත්තොත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම දක්වා ක්‍රියාවලියකට මේ ආණ්ඩුව ගමන් කරන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම සීමිතයි. එවැනි ක්‍රියාවලියකට මේ ආණ්ඩුව යොමු වෙයි කියලා කොහොමවත්ම හිතන්න තරම් සාධක නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වෙන්නෙම රනිල් වික්‍රමසිංහ කියන හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව නිර්මාණය වූ සහ නිර්මාණය කරලා දුන් තත්වයක ප්‍රතිඵලයක් විදියට. තාමත්ම පැහැදිලිවම කියන්න පුළුවන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ගනිපු දේශපාලන තීරණවල ප්‍රතිඵලයක් තමයි වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක කියලා කියන්නේ. වැල් පාලමෙන් ගෙදර ගන්න වඩාගෙන යන්න කියන්නේ වඩාගෙන යනවා කියලා කිව්වොත් ඒකෙන් දරුවා ඔයාද? දරුවා මමද නැද්ද කියන එක රනිල් මහත්තයාගෙන් අහන්න. රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ගෙදර කරන්නේ නාමල් බබා කියලා කිව්වට ඇත්තටම රනිල් වික්‍රමසිංහ වැල් පාලමෙන් ගෙදර කරේ නාමල් බබාද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විසින් දිගින් දිගටම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් මහමැතිවරණය පවත්වන ලෙස කරන ලද ඉල්ලීම නොසලකා කිසිදු ආකාරයකින් තමන්ට ජයග්‍රහණය කිරීමටවත් අවස්ථාවක් නැති ජනාධිපතිවරණයක් කැඳවීමට ගත් තීරණය මත තමයි වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරය දක්වා එන ගමන ඉතා පහසු එකක් බවට පත් වෙනවා. දෙවන මනාපය ගණන් කිරීමෙන් අනතුරුව සමස්ත ප්‍රතිඵලද නිකුත් වී අවසන්. ඒ අනුව සමස්ත ප්‍රතිඵල අනුව මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන්නේ අනුර කුමාර දිසානායක. ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීම පමණක් නෙවෙයි. එම ජනාධිපතිවරණයට තරඟ කරමින් තුන්කොන් සටනක් බවට මේ ජනාධිපතිවරණය පත් කරමින් ඉතිහාසයේ පළමු වතාවට දෙවනි මනාපය ගණන් කරන තැනට ජනාධිපති තරඟය අරගෙන ගිහිල්ලා සුළුතරේ ජනාධිපතිවරයෙක් ලෙස අනුර කුමාර දිසානායකට ජනාධිපති ධූරයට පත් වෙන්න අවශ්‍ය පදනම සැකසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. වර්තමානයේ විපක්ෂයේ බොහෝ බෙදීම්වලට හේතුවත් රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන සාධකය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාහිතය අහෝසි කිරීමක් සිදුවහොත් ඒ හරහා විපක්ෂයේ ප්‍රධාන බෙදීමක් අවසන් වෙනවා. විපක්ෂයේ ප්‍රධාන බෙදීමක් විපක්ෂයේ බෙදීම්වලට හේතු වෙච්ච රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් අවසන් වීම කියන්නේ විපක්ෂ ශක්තිමත් වෙන හේතුවක් වෙනවා. වර්තමාන ආණ්ඩුව කිසිදු වෙලාවක විපක්ෂ ශක්තිමත් වන තීන්දුව ගනී කියලා හිතන්න අමාරුයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකත් එකිනෙකා මත යැපෙමින් දේශපාලනේ ඉස්සරහට යයි කියන එක තමයි මේ වෙලාවේ අපිට දකින්න පුළුවන් හොඳම නිරීක්ෂණය.